Hi on the boys, welcome to the aquatic back on the other video ගෙනාවේ මගේ YouTube channel එක කරන 17 වෙනි කෑරි වෙනකොට koi calf fish කෑගඩ. එතන මේක koi නෙමෙයි calf fish කෑගඩ. අපි යමු වීඩියෝ එක. ඇත්තටම යනනේ මේ calf සහ koi මාළු අතර වෙනස ගැන කිව්වොත් මාළුවගේ මිලෙන් සහ size එකෙන් ලොකු වෙන size එකෙන් සහ colors patterns අනුව තමයි මේ koi calf සහ calf කියලා ભેදයක් ඇති කරන්න තියෙන්නේ. ඇත්තට මේ නම් දෙකම එකම මාළුවට කියන නම් දෙක. මම ඉස්සරහට මේගොල්ලන් වෙනස වෙන වීඩියෝ එකකින් ගේන්න. ඒ නිසා තාම මම channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඇත්තට මේ කෙයා tips ගැන මුලින්ම කතා කරා. කොහොම සාමකාමී මාළුවෙක් තමයි මේ koi calf සහ calf මාළු කියන්නේ. ඇත්තටම මම දෙකොල්ලන්ට මේ නමින් තමයි මම දන්න වීඩියෝ එකේදී සාමාන්‍ය මේගොල්ලෝ ටැංගි වලට වඩා පොන්ඩ් වලට තමයි සුදුසු වෙන්නේ. මේ කාරණාව ගැන කතා කරොත් හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් තියෙනවා පොන්ඩ් එක සහ ටැංක් එක තියෙද්දි. ඔයගලන්ට මගේ මේ පොන්ඩ් එකේ ඉන්න කාෆ්ලාගේ ක්ලිප් එකක් බැලුවොත් මේ වීඩියෝ ක්ලිප් එකේ පේනවා වගේ පේනනේ මගේ කාෆ්ලා 3 දෙනාම තමයිනේ. තාම මේගොල්ලන්ට කල් තියනවා ලොකු වෙන්න. හිමීට ලොක් කරගන්නකන් තමයි මම මේ ඉන්නේ. ඔය අඩි 3 පොන්ඩ් එකක් මගේ පොන්ඩ් එක. ඔයගොල්ලෝ මගේ පොන්ඩ් එක අස් කරන සහ පොන්ඩ් වීඩියෝ එක බලුවා නම් මේක මං කියපු මම මේ දැන් කියපු කාරණාව ඔයගලන්ට තාත් විස්තරාත්මකව දැනගන්න පුළුවන් වෙනවා. ඔතන ගුරාගියක් තියෙනවා. පොන්ඩ් එක ක්ලීන් කරන තියෙනවා. මේකට ෆිල්ටරේෂන් එකක් ඉස්සරහට හැදීමේ බලාපොරොත්තුෙන් තමයි මං ඉන්නේ. ඇත්තට මේ කාෆ් මාළුවන්ගේ ෆීඩින් ගැන කතා කර මේ කාෆ්ලාගේ මේගොල්ලෝ සර්වභක්ෂක මාළු జాතියක්. ඒක නිසා ඔයගලන්ට normal pellets දෙන්න පුළුවන්, floating pellet එකක්, flakes. තව මේගොල්ලෝට දවසකට 2 වේලයි දෙන්න ඕන. නැත්නම් ඕවර් ෆීඩ් වුණොත් මේගොල්ලෝ මැරෙන්න පුළුවන්. පළතුරු නිවිති ඒ වගේ සර්වභක්ෂක කෑම වලට දෙන්න පුළුවන්. ඇත්තටම ටැංක් සෙටප් එක සහ රික්වයර්මන්ට්ස් ගැන කතා කරමු. මේ koi සහ මේ calf මාළුන්ගේ පොදුවේ පොන්ඩල හදනවා නම් අමුතෙන් සෙටප් එකක් ඕන. ටැංක් එක තියනවා නම් යට අනිවාර්යෙන් සබ්ස්ට්‍රේට් එක දාන්න. රෆ් දෙයක් තිබ්බොත් මේගොල්ලෝ කාලා අනම්මනම් ප්‍රශ්න ඇති කර ගන්න පුළුවන්. රිෆ් ෆුඩ් දාලා ඔයගලන් ක්‍රියේෂන් එක අනුව ඩෙකරේෂන් කිරීමේ හැකියාවක් තියෙන මේ කාෆ් මාළු එක. හැබැයි වැලි දාදී විශේෂයෙන්ම කියනවා වැලි අවුස්සනවා. වැලි අවුස්සලා කෑම හොයන්න මේගොල්ලෝ කෑම හොයන්න පුරුදු වෙලා ඉන්න මාළු జాතිය ගෝල්ඩ් ෆිෂ්ලා වගේම. ඇත්තටම සාමාන්‍යයෙන් පොන්ඩල හදද්දි කමියුනිටි එකක් වර්ග කිහිපයක් එකතු කරගෙන koi calf ඔයගලන්ට බ්‍රීඩ් කරන්න ඉන්නවනම් හදන්න පුළුවන්. හොඳ ෆිල්ටරේෂන් එකක් දෙන්න ඕන. මේගොල්ලන්ට දෙන්න ඕන උෂ්ණත්වය ගැන කතා කරද්දී සෙල්සියස් අංශක 22ත් 27ත් අතර උෂ්ණත්වය සාමාන්‍ය ලයිෆ් ස්පෑන් එක 10ක් හෝ 10ට වැඩියෙන් ඔයගොල්ලෝ හදන විදිහ අනුව. ඇත්තටම ටැංක් මේට්ස්ලා ගැන කිව්වොත් අන්තිම කාරණාට කලින් කාරණා විදිහට පොන්ඩල හදනවා ඉඩ්‍රේසන් කැට් ෆිෂ්ලා ඒගොල්ලන්ගේ සයිස් එකේම තව චයිනීස් කැට් ෆිෂ් වෙනම මාළුවෙක් රෙඩ් කමන් මාළුත් එක පුළුවන්. එතන මම නම් හිතන්නේ ගෝල්ඩ් ෆිෂ්ලාත් එක පුළුවන් වෙයි කියලා වරල කන නිසා. ඉතින් අපි ටැග් මේට්ස් ළඟින් පස්සේ අපි අවුට්රෝ එකට එකතු වෙනා වීඩියෝ එකේ මම හිතුව ගොඩක් දේවල් කියන්න ඇති කියලා. ඒගොල්ලෝ තාම මම channel එකට subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා all press කරගන්න ඉතින් හැපැත්තෙන් තියෙන ජය වේවා. ඔහොම තමයි මගේ calf fish කෑ ගයිඩ් ගුරුනේ. ඉතින් හැමෝටම සුබ දවසක්. ජය